is සහ කියන be verbs දෙකේ වෙනවා කියන තේරුම තියෙනවයි කියලා දන්නවනම් ඔයාට වෙලාව කියන්න පුළුවන්. අපි දැන් බලමු native speakersලා කොහොමද කෙටියෙන් වෙලාව කියන්නේ කියලා. අපි සිංහලෙන් කෙටියෙන් වෙලාව කිව්වත් කියන්නේ 9:30යි කියලානේ. ඔතන e කියන පදේ වෙනවා කියන තේරුම තියෙනවා. එතකොට verb එක විදිහට අපි is දාගන්නවා. එතකොට object එක තමයි 9:30. ඒක ඕගොල්ලෝ දැන් දන්නවා. එතකොට කො subject එක? subject එකක් මෙතන පේන්නේ නැහනේ. එතකොට මේ වගේ අවස්ථාවල අපිට බොරු subject එකක් දාගන්න පුළුවන්. ඒකට කියන්නේ dummy subject කියලා. ඉතින් ඔය it කියන pronoun එක ඔහොම dummy subject එකක් විදිහට භාවිතා වෙනවා. එතකොට subject verb object අනුපිළිවෙල ගත්තොත් එහෙම it is 9:30 කියලා තමයි කියන්නේ. ඒකේ තේරුම 9:30යි කියන එක. අපි දැන් දන්නවනේ 9:30යි කියන්නේ it is 9:30 කියලා. එතකොට මේකෙන් question එක හදද්දී මුලින්ම be verb එක subject එකේ මුලට ගන්නවා. ඊට පස්සේ 9:30 වෙනුවට අපිට මෙතනදී දාගන්න වෙන්නේ what time කියන එක. මොකද time කියන එකක් මේ sentence එකේ නැහැනේ. ඒක නිසා. එතකොට හැදෙන question word එක what time. ඒක be verb එකේ මුලට ගන්න. එතකොට හැදෙන්නේ what time is it. එතකොට කවුරු හරි what time is it කියලා අහුවාම ඔයා කියනවා it is 9:30 කියලා. අපේ classes වලට join වෙන්න. පන්ති මග හැරුණත් O level වල අන්තිම මාස 3 තුල පැවැත්වෙන සෙමින 2යි පන්ති 3යි වැඩසටහනට අනිවාර්යෙන් සම්බන්ධ වෙන්න. අපිව මග නොහැරෙන්න subscribe කරන්න.